ඔන්න මං අද කියලා දෙන්න යන්නේ මේ ගේම්මොන් DC YouTube channel එකෙන් ඔයාලට කොහොමද මේ AI වීඩියෝ ජෙනරේට් ෆොටෝ එකක් හදන්නේ කියලා මේ දවස්වල හැමෝම හදනවා හැමෝම FB එකේ Facebook WhatsApp හැම එකේම කට්ටිය දානවා. ඉතින් කොහොමද බලමු අපි මේක හරි පිළිවෙලට කොහොමද හරියට ෆොටෝ එකක් හදාගන්නේ කියලා මං කියලා දෙන්න. right අපි ඉස්සල්ලාම කරන්න ඕනේ Google එකට ගිහිල්ලා ඉස්සල්ලාම girls prompt photos මේ විදියට සර්ච් කරලා මේක ඉමේජ් වලට ගිහිල්ලා හොඳ ඉමේජ් එකක් තෝරගන්න ඕනේ. අපිට අවශ්‍ය මොන වගේ ඉමේජ් එකක්ද කියලා තෝරගන්න ඕනේ. නැත්නම් ඔයාලගේ ID එකක් තියෙනවා නම් ඒක තියෙන ෆොටෝ එකක් තියෙනවා නම් ඒක අපි ගන්න ඕනේ. right මම මේ ෆොටෝ එක තෝරගන්නවා. එතකොට මේකෙන් කොහොමද අපි බලමු හදලා AI ෆොටෝ එකක් කොයි විදියටද එන්නේ කියලා. ඊට පස්සේ අපි ඒක සේව් කරගන්න ඕනේ මේ විදියට ෆෝල්ඩර් එකකට. හරි ඊළඟට අපි යන්න ඕනේ ChatGPT එකට. අපි ChatGPT ගිහිල්ලා මේකේ add photos වලට ගිහිල්ලා ෆොටෝ එක අපිට අවශ්‍ය කරපු ෆොටෝ එක add කරගන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ අපි keyword එකක් දෙන්න ඕනේ මෙතනට give me prompt to this photo කියලා. එතකොට ලස්සන්ට ChatGPT එකෙන් අපිට දෙනවා හරි prompt එකක්. right මේ විදියට එන prompt එක අපි copy කරලා ගන්න ඕනේ. අපිට අවශ්‍ය විදියට prompt එක තියලා නම් අපි ඒක copy කරලා ගන්නවා. අපි ඊළඟට තමයි යන්නේ Google Gemini වලට. Gemini වලින් තමයි අතර මේ ෆොටෝ එක හදාගන්නේ අපි. ඊට පස්සේ මෙතනින්ද upload file ගිහිල්ලා අපිට අවශ්‍ය කරන කෙනාගේ ෆොටෝ එක ඉස්සෙල්ලාම upload කරලා මේ විදියට දාන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ make my photo use upload image කියන මෙන්න මේ කැලේ අනිවාර්යෙන් add කරන්න ඕනේ. මේක තියනවා නම් ගොඩක් හොඳයි. අපි දුන්න ෆොටෝ එකටම මේ විදියටම වගේ Gemini එකෙන් මේ විදියට ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මීට වඩා තව ටිකක් හොඳට ගන්න ඕන නම් මේක කීප සැරයක්ම අපිට අවශ්‍ය විදියට try කරාම හරියට ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙනවා. අවශ්‍ය නම් මේ ෆොටෝ එක තව දුරටත් මොන හරි වෙනස් කරගන්න අපි මේ විදියට remove hibiscus flower කියලා ගහලා අපි මේ මල අයින් කරලා බලමු. ඒකට මේ විදියට තමයි ෆොටෝ එක ජෙනරේට් වෙන්නේ. මේ විදියට ඔයාට ඕන prompt එක දීලා අවශ්‍ය ෆොටෝ එක අප්ලෝඩ් කරාම අපිට අවශ්‍ය විදිහට AI ෆොටෝස් හදාගන්න හරිම ලේසි.